පොෂ් මිනිස්සු සහ පොෂ් නැති මිනිස්සු ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක්. ඉතින් එංගලන්තෙත් මේ පොෂ් කියන සංකල්පය තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ එංගලන්තේ මිනිස්සු පොෂ් කියලා කියන නිර්ණායක ටික සහ ලංකාවේ අපි පොෂ් කියලා මිනිස්සුන්ව වර්ගීකරණය කරන්න ගන්න නිර්ණායක ටික මොනවද? මේ දෙකේ වෙනස්කම් ටික අපි හරියට ලස්සනට දැනගමු. ඒ වගේම මේ පොෂ් කියන නම ඇත්තටම ඉංග්‍රීසි භාෂාවට කොහොමද ආවේ කියන එකත් හරි රසවත් කතාවක්. පොෂ් කියන වචනේ උප්පත්තිය මොකක්ද කියලා බලමු. පොෂ් කියන වචනේ එන්නේ මේ එංගලන්තේ ඉඳන් ඉන්දියාවට නැව් යාත්‍රා කරනකොට ඒගොල්ලන්ට අවුව වැටුනේ එක පැත්තකට කියලා මතයක් තිබුණා කියනවා. ඉතින් ඒ හින්දා මේ ධනවත් එහෙම නැත්නම් අද අපි මේ පොෂ් කියලා හඳුන්වන මිනිස්සුන්ට අවුව වැටෙන පැත්තට වෙලා නැවේ තමන්ගේ කැබින් එකේ යන්න බැරි හින්දා අවුව නැති පැත්ත තෝරගන්න ඒගොල්ලෝ උත්සාහ කරා කියලා කියනවා. ඉතින් නැවක පැති දෙකක් තියෙනවා. එකක් තමයි පෝට් සයිඩ් එක වම් පැත්ත, අනිත් පැත්තට කියනවා ස්ටාබෝඩ් සයිඩ් එක. එහෙම නැත්නම් දකුණු පැත්ත. ඉතින් එංගලන්තේ ඉඳන් ඉන්දියාවට නැව් යනකොට මේ පෝට් සයිඩ් එක පැත්තේ අවුව නැහැ. අවුව තියෙන ස්ටාබෝඩ් සයිඩ් එකේ. ඒ නිසා පෝට් සයිඩ් එක බුක් කරගන්න, කැබින්ස් බුක් කරගන්න මේ ධනවතුන් ප්‍රවේශ පත්‍ර වෙන් කරගත්තා. ඒ හින්දා හැදුනා නමක් පෝට් සයිඩ් අවුට් කියලා. PO පොෂ් එකේ PO හැදෙන්නේ ඔන්න ඔහොම. හැබැයි ඉන්දියාවේ දැන් ආපහු එංගලන්තයට එනකොට ස්ටාබෝඩ් සයිඩ් එක පැත්තේ තමයි අවුව නැත්තේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කැබින් වෙන් කරගත්තා ස්ටාබෝඩ් සයිඩ් එකේ හැවත් නැවේ දකුණු අත පැත්තේ. ඒකෙන් හැදුන වචනයක් ස්ටාබෝඩ් හෝම් කියලා. අන්න SH කියන අකුරු දෙක ආවේ එකෙන්. ඉතින් ওই විදිහට තමයි පෝට් සයිඩ් අවුට් ස්ටාබෝඩ් හෝම් පොෂ් කියන වචනේ හැදුනා කියලා අර්බන් ලෙජන්ඩ් එකක් තියෙනවා. හැබැයි මේක බොරු. මොකද හේතුව අපි දන්නවා මිනිස්සෙක් මේ නැවක යනකොට උදේටයි හවසටයි දෙපැත්තටම අවුව තියෙනවනේ. දෙපැත්තටම අවුව වැටෙනවා. ඒ නිසා මේ අවුවෙන් ගැලවිලා යන්න නැවක ක්‍රමයක් නැහැ. ඒ නිසා මේක බොරුවක් කියන එක තමයි වර්තමානයේ කතා කරන්නේ. හැබැයි රොමානි කියන භාෂාවෙන් ඇවිල්ලා තියෙනවා මේ එක්තරා මුදල් වර්ගයක්. ඒ මුදල ඊටාම විශාල අගයක්. ඉතින් මේ විශාල මුදල අපි හිතමු ලංකාවේ හැටියට රුපියල් ලක්ෂ කොලයක් තියෙනවා කියලා. ඒක ලක්ෂ කොලයක් ළඟ තියාගන්න නම් ඇත්තටම යම්කිසි ධනවත්භාවයක් තියෙන්න ඕනේ. ලක්ෂ කොල කීපයක් තියෙන. ඉතින් අන්න ඒ වගේ ඊටා විශාල මුදලකින් යුත් කාසියක් තිබිලා තියෙනවා අගෙන් වැඩි. ඒ කාසිය භාවිතා කරන්න හැකියාව තිබිලා තියෙන ධනවතුන්ට. ඉතින් ඒ නිසා මේ කාසියට නමක් තිබිලා තියෙනවා පොෂ් සහ තව නම් කොටසක්. ඉතින් ඒකෙන් මේ පොෂ් කියන නම බිඳිලා ආවා කියලාත් මතයක් තියෙනවා. ඒක තමයි මේ වෙද්දි පිළිගන්න මතය 1890 ගණන් වලදී මේක ඔය රොමානි භාෂාවේ සහ රොමානි ඒ කාසිය හරහා ලැබුණු නමක් කියලා තමයි මේ වෙද්දි පිළිගන්නේ. ඉතින් අපි මුලින්ම බලමු ලංකාවේ පොෂ් කියලා හඳුන්වන්නේ කොයි ජාතියේ මිනිස්සුද කියන එක. රයිට්. අපි බැලුවොත් එහෙම සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව කතා කරන්න හැකියාව තිබීම සහ ඒක අනවශ්‍ය තැන්වල භාවිතා කිරීම, ඒ වගේම ඉංග්‍රීසි බැරි වුණත් සිංහල භාෂාව කතා කරන ගමන් ඒක ඇතුළට ඉංග්‍රීසි වචන දාලා කතා කිරීම, ඒ වගේම සිංහල වලත් ඇක්සන්ට් එක එහෙම නැත්නම් උච්චාරණ ක්‍රමය ඉංග්‍රීසි හුරුවකට මදක් සමාන කරන්න උත්සාහ කිරීම, ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරද්දී වුණත් ඉංග්‍රීසියෙන් කතා කරන ඇක්සන්ට් එක ශ්‍රී ලාංකික ඇක්සන්ට් එකක් නොවි බ්‍රිටිෂ් හෝ ඇමරිකන් ඇක්සන්ට් එකක් ගන්න උත්සාහ කිරීම, ඒ වගේම ඇඳුම් පැළඳුම් වලින් තමන් ටිකක් එවැනි පෙනුමකට ආසන්න බව කියන්න උත්සාහ කිරීම තමයි ලංකාවේදී අපි ඇත්තටම පොෂ් කියලා සලකන නිර්ණායක බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් තව නිර්ණායක තියෙනවා. රයිට්. හැබැයි අපි ඇතුළාන්තයේ බැලුවොත් මේ වගේ අපි පොෂ් කියලා මේ හඳුන්වා ගන්න පිරිසගේ හෝ හඳුන්වන පිරිසගේ එංගලන්තයේදී මේ ඇතුළාන්තය ඇත්තටම මීට වඩා ටිකක් ගැඹුරු ඇතුළාන්තයක්. ලංකාවේ ඇතුළාන්තය නෙවෙයි බාහිර පෙනුම හැසිරීම වගේ දේවල් මතින් තමයි භාෂාව මගින් දේවල් තමයි මේ පොෂ් කියලා මිනිස්සුන්ව හඳුන්වන්නේ. ඉතින් අපි එංගලන්තේ පැත්තට ගියොත් එහෙම එංගලන්තේ පොෂ් කියලා හඳුන්වන්නේ ඇත්තටම ඇතුළාන්තේ හාරලා බැලුවහම ඒක තමන්ගේ උපතින්ම ලබා ගන්නා දේවල් ටිකක් කරහා එන දෙයක් මිසක් බලෙන් ළඟා කරගත හැකි එහෙම නැත්නම් ආටෝප වලින් හදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි ලේසියෙන්. ඉතින් ඔය අතරේ පොඩි දෙයක් කියන්න ඕනේ මේ පොෂ් මිනිස්සු ඉන්න ඕනේ ලංකාවේ. හරි ඒකට හේතුව තමයි ඉතින් විවිධත්වය ඇතුළේ තමයි විනෝදය තියෙන්නේ. ඒ නිසා මේක තියෙන එක හොඳයි. මේක නැති වෙන එකට වඩා මොකද අපි දැකලා තියෙනවා මේ ඒක තමයි අපිට මහත්යෝ තියෙන එකම විනෝදය කියලා ජෙහාන් කියනවා කුඹියෝ එක ඇතුලේ ලකා ධර්ම රත්නගේ අදහස් තුලින්. ඉතින් ඒ නිසා ඒවා තියෙන්න ඕනේ. ඒවා නැති වෙලා හරියන්නේ නැහැ. ඒවා තියෙන්න ඕනේ. ඉතින් අපි යන් එංගලන්තේ පැත්තට. එංගලන්තේ ගත්තොත් එහෙම මිනිස්සෙක් පොෂ් කියලා හඳුන්වන්නේ එයාගේ උපතින් එයා ධනවත් පවුලක වීම වඩා සුදුසුකමක්. ඒ වගේම සමහර විට එයා ගිහපු ඉස්කෝලේ පබ්ලික් ස්කූල් එකක් වෙන්න පුළුවන්. රග්බි වගේ පබ්ලික් ස්කූල්ස් තියෙනවා. ඉතින් මේ වගේ පබ්ලික් ස්කූල්ස් වල ඉගෙන ගත්ත අය ඒ කැටගරි එකට වැටෙනවා. ඒ වගේම ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වගේ විශ්වවිද්‍යාල වලින් උපාධි ගත්ත අය මේ කැටගරි එකට වැටෙනවා. ඉතින් ඔය වගේ නිර්ණායක කීපයක් මේ වැඩේට දායක වෙනවා, එකක් නෙවෙයි. ඒ වගේම මේගොල්ලෝ පාවිච්චි කරන ඇක්සන්ට් එක බ්‍රිටිෂ් ඇක්සන්ට් එකක්. මේකට අපි කියනවා BBC English එහෙම නැත්නම් Queen's English. හරියටම කිව්වොත් මේකට කියනවා received pronunciation කියලා. RP English කියලා කියන්නේ. ඉතින් මේක ඇතුලේ මේ ප්‍රාදේශීය ව්‍යවහාරයට භාවිතා නොවන ඉතාම නිවැරදි කියලා සලකන සුද්ධ ඉංග්‍රීසි ටික තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒගොල්ලන්ට වෙනම ඇක්සන්ට් එකක් පවා තියෙනවා, උච්චාරණ ක්‍රමයක් පවා තියෙනවා.
මේක ඉහළ පැලැන්තියේ ප්‍රභූන් විසින් භාවිතා කරන ඉංග්‍රීසි ඇක්සන්ට් එක බවට පත් වෙලා තියෙනවා. ඒක හින්දා තමයි මේකට Queen's English එහෙම නැත්නම් King's English කියලා කියන්නේ. ඉතින් මේගොල්ලෝ භාවිතා කරන උච්චාරණ ක්‍රමයක් මේකට අදාළ වෙනවා. ඒ වගේම මේගොල්ලන්ට පාරම්පරිකව පැවතෙන ධනයක් බොහෝ විට හිමි වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ mannerisms අපි කිව්වොත් මේගොල්ලොන්ගේ manners, ඒ වගේම මේගොල්ලොන්ගේ හැසිරීම් රටා, මේගොල්ලන්ගේ cultural tastes, ඒ වගේම culture එක පිළිබඳ ඒගොල්ලන්ට තියෙන සමහරට දැනුම, ඉතිහාසය පිළිබඳ තියෙන දැනුම, ඔය වගේ විවිධාකාර නිර්ණායක ගොඩකින් හැදිච්ච මිනිස්සෙක් තමයි මේ පොෂ් කියන කැටගරි එකට වැටෙන්නේ. එතකොට මේ සාමාන්‍ය මිනිස්සෙට මොනවවත් කරලා විශේෂයෙන් පොෂ් කියන කැටගරි එකට ලේසියෙන් වැටෙන්න බෑ. මොකද මේක උප්පත්තිය හරහා දීර්ඝ කාලයක් ලෙස එන ක්‍රියාවලියක් නිසා. මේ ලංකාවේ අපි දන්නවා එහෙම මුකුත් උප්පත්තිය හරහා පොෂ් වෙන්න ඕනේ නැහැ. අපිට නැති පොෂ් භාවයක් හැකි ඉක්මනින් අත්පත් කරගන්න පුළුවන් යම්කිසි මුදල් ටිකක් සහ භාෂාවල් කතා කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා නම්. ඉතින් ඕක තමයි මේ එංගලන්තයේ ලංකාවේ වෙනස. ඒ වගේම ඇමරිකාවට ගියොත් එහෙම ඇමරිකාවේ මේ පොෂ් කියන සංකල්පය මීට වඩා ටිකක් වෙනස් විදිහට භාවිතා වෙන්නේ එංගලන්තයට සමානව නෙවෙයි. ඇමරිකාවට ගියොත් එහෙම මේ සංකල්පය භාවිතා වෙන්නේ මෙන්න මේ විදිහට. ඒගොල්ලන්ගේ ගොඩක්ම භාවිතා වෙන්නේ ඕල්ඩ් මනි, නිව් මනි කියන කැටගරි දෙක. ඕල්ඩ් මනි කියලා අදහස් කරන්නේ පරම්පරාගත ධනයක් තියෙන මිනිස්සු ටික. නිව් මනි කියලා හඳුන්වන්නේ අලුතෙන් බිස්නස් කරලා ධනවත් වෙච්ච මිනිස්සු ටික. හැබැයි ධනවත් භාවයේ මේ හැම එක ඇතුළෙම යම් මට්ටමකට තියෙනවා. දැන් ලංකාවේ අපි ගත්තොත් පොෂ් වෙන්න ධනවත් වෙන්න ඕනේ නැහැ. ධනවත් වගේ පෙන්නුවාම ඇති. ඒත් ඇමරිකාව, එංගලන්තේ වගේ රටවල් වල පොෂ් එහෙම නැත්නම් ඕල්ඩ් මනි කියලා හඳුන්වන්නේ ඇත්තටම මේ යම් කිසි ධනවත්භාවයක්, සාධාරණ ධනවත්භාවයක් තියෙනවා. මොකද අපි දන්නවා ලංකාවේ මිනිස්සුන්ට සමහරවිට සපත් දෙකක් ගන්න සල්ලි නැති වෙන්න පුළුවන්. ලංකාවේ මිනිස්සුන්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න ලේසියෙන් බෑ. හැබැයි සුද්දෝන්ගේ අපි අහලා තියෙන කතාවනේ හිඟන්නොත් ඉංග්‍රීසි කතා කරනවා කියලා. රයිට්. හිඟන්නන්ටත් සපත්තු තියෙන්න පුළුවන්. ඒත් අපේ රටේ එහෙම වෙන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර පොඩි නිර්ණායකකින් අපිට ටක් ගාලා මේ පොෂ් වීමේ හැකියාව ලැබිලා තියෙනවා. අර වගේ රටවල් වල බොහෝ අයට යම්කිසි දෙයක් තියෙන නිසා පොෂ් වෙන එක ලේසි නෑ. ඉතින් ඕක තමයි මේකේ කතන්දරේ. ඒ වගේම අවසාන වශයෙන් පොඩි දෙයක් කියන්න ඕනේ මේ ඇක්සන්ට් අපි දන්නවා ඇමරිකාවේ සහ බ්‍රිටිෂ් ඉංග්‍රීසි අතර ඇක්සන්ට් වෙනසකුත් තියෙනවා. ප්‍රාදේශීය වෙනස්කම් කොහොමත් තියෙනවා. ඒත් ප්‍රධාන උච්චාරණ රටාවේ වෙනසක් තියෙනවා. මේකට හේතුව තමයි එංගලන්තේ හිටපු මිනිස්සුනේ 1800 ගණන් වල 900 ගණන් වල නැව්වල නැගලා ගිහිල්ලා ජනපද ඇති කරේ ඇමරිකාවේ 700 ගණන් 800 ගණන් 900 ගණන් වලදී. ඉතින් යනකොට ඒගොල්ලෝ අරන් ගියේ ඒ වෙලාවේ තිබ්බ ඇක්සන්ට් එක. හැබැයි පසු කාලීනව එංගලන්තේ රජපෞල ඇතුළු ප්‍රභූන්ට ඕන වුණා තමන්ගේ මේ පොෂ් බව පෙන්වන්න විශේෂ ඇක්සන්ට් එකක් හදාගන්න. ඉතින් ඒගොල්ලෝ හදාගත්තා මේ BBC ඉංග්‍රීසි එවත් බ්‍රිටිෂ් ඉංග්‍රීසි. ක්වීන්ගේ ඉංග්‍රීසි ටික. BBC ඉංග්‍රීසි කියන වචනේත් හරි ලස්සන විදිහකට ආයේ. මොකද BBC එක බ්‍රිටිෂ් ඒ පුවත් සේවය තෝරාගත්තා. තමන්ගේ ප්‍රවෘත්ති ප්‍රකාශය මේ ඇක්සන්ට් එකෙන් කරන්න. ඉතින් මේක අලුතෙන් හදාගත්ත ඇක්සන්ට් එකක්. ඒතර ඇමරිකාවට ගිය මිනිස්සුන්ට මේ ඇක්සන්ට් එක තිබුණේ නැහැ. ඒගොල්ලෝ ගාව තිබුණේ පරණ ඇක්සන්ට් එක. ඒ හින්දා ඒකම තමයි අද වෙද්දි තව දුරටත් ඩිවෙලොප් වෙලා ඇමරිකන් ඇක්සන්ට් එක බවට පත් වෙලා තියෙන්නේ. බ්‍රිටිෂ් ඇක්සන්ට් එක බවට අර අලුතෙන් ගොඩනගාගත්ත ඇක්සන්ට් එක පත් වුණා. ඒ වගේම අපි දන්න තව විශේෂ කාරණයක් මෙතනදී කියන්න ඕනේ. ආර් අකුර ශබ්ද කිරීමේදී මේ බ්‍රිටිෂ් ඇක්සන්ට් එක ඇතුලේ ආර් අකුර ටිකක් සයිලන්ට්. උදාහරණයකට author කියන එක කිව්වොත් author කියලා කියවෙන එක අඩුයි, රයන්න ඊටාම අඩුවෙන් තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ. හැබැයි ඇමරිකාව පැත්තට ගියොත් එහෙම ටිකක් විතර මේ author කියලා රයන්නක් යම් මට්ටමකට ප්‍රොනවුන්ස් වීමක් සිද්ධ වෙනවා. කාර් වගේ පොඩි ප්‍රොනවුන්සියේෂන් රයන්න ශබ්ද කිරීමේ යම් වෙනස්කම් ටිකක් තියෙනවා. ඉතින් ඒ නිසා බ්‍රිටිෂ් ඉංග්‍රීසි වල non rhotic English කියලා කියන්නේ. rhotic කියන්නේ මේ ආර් අකුර ප්‍රොනවුන්ස් වෙන්නේ නෑ නිසා ඒක තමයි non rhotic English කියන්නේ. හැබැයි කැනඩාව, ඇමරිකාව වගේ රටවල් වල මේ ආර් අකුර ප්‍රොනවුන්ස් වෙනවා. මොකද හේතුව ඇමරිකාවට කැනඩාවට මිනිස්සු යනකොට ඒගොල්ලෝ අර ආර් අකුර සහිත ශබ්දය තමයි අරන් ගියේ. මොකද එංගලන්තේ ඒක ඒ වෙලාවෙත් තිබුණා. හැබැයි එංගලන්තේ ඉන්න ඉහළ පැලැන්තියේ සුද්දන්ට ඕන වුණා තමන් ටිකක් වෙනස් කොට්ටාශයක් බව තමන්ගේ ඉන්න කම්කරු පන්තියට දැනුම් දෙන්න. ඒ නිසා ඒගොල්ලෝ අලුත් ඉංග්‍රීසි ශබ්ද රටා ටිකක් බිහි කරගත්තා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ ආර් අකුර ශබ්දය අඩු වෙලා එන එක. ඉතින් ඒ නිසා තමයි අද මේ non rhotic English language එකක් බවට මේ British English එක පත් වෙලා තියෙන්නේ. සහ rhotic English language එකක් බවට අයර්ලන්තේ සහ කැනඩාවේ, ඇමරිකාවේ ඉංග්‍රීසි පත් වෙලා තියෙන්නේ. ඒක තමයි අවසාන වශයෙන් කතාව. විවිධත්වය ඉතුරු වෙන්න ඕනේ. ඒක නැති වෙන්න දෙන්න එපා. එතකොට තමයි අපිට ආතල් එකක් තියෙන්නේ.